ඔන්න යාළුවනේ මේ සැරේ නිවාඩුවට අපි කතරගම ආවා. මේ තියෙන්නේ කිරිවෙහෙර. යන්ද මාත් එක්ක කිරිවෙහෙර වඳින්න. අවුව නිසා ඇවිද ගන්නත් බෑ. පොළව රත් වෙලා. අපි කිරිවෙහෙර වැඳලා ගියා කතරගම දේවාලේ වඳින්න. මේ තියන්නේ කතරගම මහ දේවාලේ. මේ බලන්න. යන්ද මාත් එක්ක ඇතුළට. ඉස්සෙල්ලම බුදුසාදුට මල් තියලා වැඳා. ඊට පස්සේ පහන් පත්තු කරා. මෙතෙන් තියෙනවා අෂ්ටඵල බෝධියක්. ඊට පස්සේ අපි වාඩි වෙලා හිටියා. මෙන්න ටික වෙලාවකින් නැටුම් කරන අයමත් ආවා. නෑ නටනකා මාම කෙනෙක් ආවා. පස්සේ අපි ගියා මැණික් ගඟට. මේ තියෙන්නේ මැණික් ගඟ. මේ තියෙන්නේ සෙල්ල කතරගම දේවාලේ. මෙතනදී තමයි කතරගම දෙවියන්ට වල්ලි අම්මා මුණ ගැහිලා තියෙන්නේ. ඊළඟට අපි ගියා සිල්ල කතරගම චෛත්‍ය වඳින්න. මෙන්න මේ චෛත්‍ය ඇතුළට යන්නත් පුළුවන්. චෛත්‍ය ඇතුළේ චූටි චෛත්‍යයක් තියෙනවා. ඒකේ තමයි ධාතු තැන්පත් කරලා තියෙන්නේ. මේක ඇතුළේ දෝංකාරය දෙනවා. මේ තියෙන්නේ රත්තරන් වලින් හදපු කතරගම දෙවියන්ගේ පිළිමයක්.
ළඟට අපි ගියා ලක්ෂ්මී දේවාලය බලන්න. එතන හරිම ලස්සන තැන. මේ ඉන්නේ සඳලි ඇතා. මෙන්න යා කෑ ගහනවා. ඒක බලන්න ඉඳලා නංගිල දෙන්නෙකුත් ඇවිල්ලා ඇතෑව කෑ ගැස්සුවා. තල්ලි දමලා. එතන කුරුළු වෙනකුත් තියනවා. මේ තියෙන්නේ හනුමාන් කෝවිල. මේ ඉන්නේ සාමා සහ සීතා දෙන්නා. මේ ඉන්නේ ලාෆින් බුද්දා. සුදත්තා සිටු දේවිය බුදුහාමුදුරුවන්ට පිඬු පූජා කරනවා. මේ ඉන්නේ නාලාගිරි ඇතා. මේ තියෙන්නේ සිවලිංගය. මේ ඉන්නේ සිව දෙවියෝ. මේ ඉන්නේ සූනියම් දෙවියෝ. ඉන්නේ පරලෙය ඇතා. මේ ඉන්නේ සුමන සමන් දෙවියෝ. තවත් පිළිම හදමින් පවතිනවා. මේ පුරාණ ගණ දේවාලය. මෙන්න විශාල ගණ දෙවි පිළිමයක්. ඊට පස්සේ අපි ගියා සරස්වති මහ දේවාලයට. මෙන්න නන්දිය පුතු ඇතෙක් ළඟ වාඩි වෙලා බය නැද්ද මන්දා? මාමා කෙනෙක් තව පිළිමයක් හදමින් ඉන්නවා. මොකක්ද දන්නේ පිළිම? මේ ඉන්නේ සෙනසුරු. එයා ඉන්නේ කාකෙක්ගේ අඟ උඩ. විතරක් නෙමෙයි නවග්‍රහ මණ්ඩලය මෙතන ඉන්නවා. ද්‍රව්‍ය චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතුත් ඉන්නවා. එයාලා තමයි අපිට අපල ඇති කරන්නේ. තමයි සමහරු කියන්නේ. මෙතන හරිය පාරු වැඩක් වුණා. මේ පාත්‍රෙන් දුම් පිට වෙනවා. මට හිතෙන්නේ සිල්ස එකක් හයි කරලා තියෙනවා. මේ තියන්නේ ශ්‍රී මාලිගය. මේ තියන්නේ සරස්වති මාලිගය. මෙන්න නදිය පුතා ක්‍රිෂ්ණ ළඟ බලන්න යාගේ ලොකු. මේ ඉන්නේ යෝගි හනුමාන්. එතනදී ප්‍රාර්ථනාවක් කරලා කාසියක් ලුවට උඩින් විසි කරාම ඒක ඉෂ්ට වෙනවලු. අසිනම් ගොඩාක් තිබුණා කට්ටිය දාලා. මේ සිදුවත් උපත බලන්න නෙළුම් මල් හතක් උඩ සිදුවත් කුමාරයා ඉන්න හැටි.
සිදුවත් කුමාරයා කන්තක අශ්වයා පිටින් ගමන් කරනවා. මේ ඉන්නේ දුෂ්කර ක්‍රියා කරන අවස්ථාව. මේ පිරිනුවන් මංචකය බලන්න ආනන්ද හාමුදුරුවෝ වඩනවා. මේ පස්සක මහරුන්ට ධර්මයේසම් කරනවා. මෙන්න ආලෝකයක්ෂයා. රැට තමයි ලක්ෂ්මී දේවාලේ ලස්සන. බලන්න ලයිට් දාලා ලස්සන. වාසනාවන්ත පිරිසක් එක් වෙනවා. ඒ අයට පුණ්‍ය අනුමෝදනා ලබා දෙන මෙසේ මාතර දෙවිවිල ප්‍රදේශයේ සිට පැමිණ යතිල මහේෂ් විසානා මේ බුදුහාමුදුරුවෝ සහ පිණුසිඟා වදින සුමා ශ්‍රාවකයෝ ඔන්න අපි ඊට පස්සෙන්දා කිරිවෙහෙර වදින්න යනවා. බලමු පුතේ සෙල්ෆි එකක් ගන්න පුළුවන්ද කියලා මගේ මෙමරි මේ. මේ තියෙන ශ්‍රැංකීය පැනිසනය. ඒකේ සෙන්ස් එකක් හයි ගල්ලා තියෙන්නේ. අත තියපු ගමන් පැන්වක් කරනවා. මේ තියෙන්නේ තිස්ස වෙහෙර. මං දිග හඳුන් කුරක් පත්තු කරා. එළඟි තෙල් පහනකුත් පත්තු කරා. ඔය මෙතෙට ගත්තා. බබන් දාන්න ඊට පස්සේ අපි යටාල තිස්ස පන්සලට ගියා. ඊට පස්සේ අපි ලුණු ලේවාය බලන්න ආවා. මේ පිටිපැත්තේ තියන්නේ ගොඩ ගහපු ලුණු. ඒවා මෙහෙම තියනකොට ඒවයි තිත්ත ගතිය නැති වෙනවලු. ඊට පස්සේ අපි උණුදිය උල්පත් වලින් නෑවා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. මේ තියෙන්නේ උණුදිය උල්පත්. හරි පිච්චි නාවා. මැදේක ගොඩාක් රස්නේ. ඔන්න ඔහමයි අපේ මේ සැරේ චාරිකාව ගත කරේ. අපේ වීඩියෝ බලුවට ගොඩාක් ස්තුතියි. වීඩියෝ එකකින් හමුවෙමු. බයි යාළුවනේ. අපි ගෙදර යන්නයි හදන්නේ.